හලෝ ඉතින් කොල්ලනේ ඔයාලටත් මේ එකතු වෙලා ඉන්නේ Noob Plays Tutorials YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ තව සුපිරිම වීඩියෝ එකක්. ඉතින් ඒ තමයි අපේ Battlefield 6 game එකට කොහොමද FPS count එක add කරගන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දැන් හිතනවා ඇති ඉතින් ඕක අර වීඩියෝ ගේන්න දෙයක් ඈ. ඕක මහ ලොකු දෙයක් ඈ. අපිට MSI Afterburner එකෙන් මේක දාගන්න පුළුවන් නේ කියලා. බෑ යාළුවනේ ඔයාලා try කරා නම් ඔයාලා දන්නවා ඇති දැනටමත් මේක MSI Afterburner එකට support කරන්නේ නැහැ මේ game එක. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේකෙදී අපි යූස් කරන්නේ මෙන්න මේ Nvidia app එක. ඔයාලට Nvidia VGA card එකක් තියෙනවා නම් ඔයාලට මේ graphic driver app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක double click කරලා open කරගන්න ඕනි. ඉතින් ඔයාට AMD card එකක් නම් තියෙන්නේ එතනදී මේ process එක වෙනස් වෙන්න පුළුවන්. මම ඒ ගැන හරියටම දන්නේ නැහැ. මොකද මම AMD card use කරලා නැති නිසා. ඉතින් මෙන්න මේ විදිහට Nvidia app එකට ආවට පස්සේ ඔයාලට මෙතනින් තියෙනවා settings කියලා icon එක. ඔයාලා ඒකට යන්න ඕනේ. ඉතින් ඔයාලා මුලින්ම එද්දි මේ දෙක on කරගන්න ඕන. මෙන්න මෙතන මේ tick එක enable කරගන්න ඕනි. ඉතින් ඔයාලගේ මෙතන off වෙලා නම් තියෙන්නේ මෙන්න මේකයි. මෙන්න මේකයි on කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතන පේනවා alt එකයි z එකයි press කරන්න කියලා තියෙනවා. මෙතන overlay එක open කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට Nvidia එකේ control panel එක open කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන යටම පේනවා statistics කියලා එකක් තියෙනවා. අන්න ඒකට ඔයාලා යන්න ඕනි. හරි ඊට පස්සේ එතන ගියාට පස්සේ ඔයාලගේ මෙතන මෙන්න මේක off වෙලා ඇත්තේ මුලින්ම මේක මෙන්න මේ tick එක enable කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන custom කියන එක දීලා දැන් ඔයාලට පේනවා මෙන්න මේක off කරපුවාම මෙන්න මෙතන මොකුත් පෙන්නන්නේ නැහැ සාමාන්‍ය විදිහටම තියෙනවා. මෙන්න මේක on කරගත්තාම ඔයාලට පේනවා මෙන්න මෙතනින් පොඩි කවුන්ටර් වගේක් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට ඕනි ටික විතරක් මෙතනින් enable කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේ frame rate එක off කරපුවාම මෙන්න මෙතනින් frame rate එක අයින් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතනදී වැඩේ කරගන්න තියෙන්නේ. ඉතින් අපිට ලොකුවට CPU එකේ details මෙතනට add කරගන්න බෑ. අර Afterburner එකේ වගේ බොහොම basic ටිකක් තමයි තියෙන්නේ මෙතන අපිට add කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙතනින් cut කරලා මේ Nvidia app එකත් close කරලා game එකට ගිහින් බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම අපේ Battlefield 6 game එක open කරගන්නවා. ඉතින් game එක open වෙන්න ටිකක් වෙලා යනවා ඕගොල්ලනේ. මොකද මම මේ hard disk එකට තමයි game එක install කරලා තියෙන්නේ. ඔයාලා SSD එකට install කරා නම් මේක මීට වඩා ඉක්මනට open වෙනවා. ඉතින් මම මේ game එක open වෙනකම් මේක පොඩ්ඩක් speed කරන්න. අපි දැන් game එකේ තමයි ඉන්නේ. තාම game එක load වෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන දකුණු පැත්තේ උඩින්ම අපිට FPS count එකයි ඒ අදාළ කරන details ටික පෙන්නනවා. හරි යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති අපේ game එක load වුණා. අපි දැන් match එකකට ගිහිල්ලා බලමු. match එකේ ඉතින් මේ count එක මේ විදිහටම පෙන්නනවාද කියලා. ඉතින් match එකට යනකම් මම මේකත් පොඩ්ඩක් ස්පීඩ් කරන්න. මොකද නැත්තම් බොරුවට වීඩියෝ එක දික් වෙන නිසා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා අපි ගේම් එකට ආවා. අපි දැන් මේ මැච් එක ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් මේ දැන් ඔයාලට පේනවා ඇති FPS count එක කොහොම කොයි විදිහටද යන්නේ කියලා. අපි එළියටත් පොඩ්ඩක් ගිහිල්ලා බලමු outdoor එකේ කොහොමද FPS යන්නේ කියලා.
ඔයාලට පේනවා 80ත් 90ත් අතර වගේ FPS කවුන්ට් එක යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් කොල්ලනේ ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කොල්ලනේ ඒ වගේම තමයි අපේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තව මේ වගේ ඔයාලට කම්පියුටර් එකේ එන එක errors තියෙනවා නම් මට පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඒ වලට විසඳුමක් අරන් එන්නම්. එහෙනම් මම අදත් ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. RV on that position.